ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. අද මේ පින් හැමදෙනාම විශේෂයෙන්ම අපි ප්‍රභා සමරතුමා අපේ කපිල ගුණවර්ධන මහත්මයාගේ සම්බන්ධීකරණය යුක්තව ප්‍රභා සමාපෝර්ණ නැතිනිය විසින් දෙමව්පියන්ට පින් පිණිස තමන්ගේ ජීවිතයේ සිදු කරන අනේක විද පින්කම් අතර අද දවසේ මේ වවුනියාව ඓතිහාසික සප්මල්ගස්වල පුණ්‍යභූමියේ දැනට වැඩවසන දෙස් විදෙස් භික්ෂුන් වහන්සේලාගේ පරිහරණයට සිව්දිගින් වඩින මහා සංඝරත්නයේ නාමයෙන් ඒ උන්වහන්සේලාගේ ගුණ සිහිපත් කරගෙන මේ ශාසනයේ තිබෙන උතුම්ම පින්කමක් වන ආමිෂ දාන අතර අග්‍ර වූ ආවාස කුටසෙනසුන් පූජා කිරීමේ පින්කමේ ආරම්භය සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සබ්බ මංගලම් රක්칸තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ සදා සුත්ති භවන්තු තේ. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යම් බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්ධාමි සබ්බ. මේ පරලෝකීය කරුණාසේන පතිරගේ පියතුමන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස පතිරගේ මහත්මිය විසින් තමන්ගේ ධන පරිත්‍යාගයෙන් යුක්තව අද දවසේ මේ වවුනියාව ඓතිහාසික සප්මල්ගස්වල පුණ්‍ය භූමිය තුළ සිව්දිගින් වඩින මහා සංඝරත්නයට භාවනා කුටියක් පූජා කරන්න බලාපොරොත්තු වෙන. ඒ සඳහා අද ප්‍රථම පියවර මේ මුල්ම ස්ථාපනය මේ පින්නත් සියලු දෙනාගේ බලාපොරොත්තු තුන්දුවන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතා මහන්සියලා ආශිර්වාදයෙන් ශාසනයට හිතයිසී දෙවි දේවතා මහන්සියලා ඇතුළු සියලු දෙනාගේ ආශිර්වාද බලයෙන් මේ උතුම් පින්කම තාම ඉක්මනට අවසන් කරගන්න කරදරයකින් බාධාවකින් තොරව අවසානයේ මේ උතුම් කුටිය ගෞතම බුදු සසුනට පූජා කරන්නට වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව යුක්තව ඒ පිනත් මේ පරලෝකීය කරුණාසේන පතිරගේ පියතුමන්ගේ පරලොව ජීවිතය සුඛිත මුදිත වීමට උපකාරයක්ම වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි සෙත්විති මේ කුටිය මුදල් තිබෙනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බලප්පත්තා පච්චේකානංච යම් බලං අරහන්තානංච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ. හොඳයි, මේ අපේ කපිල ගුණවර්ධනතුමාගේ සම්බන්ධීකරණය යුක්තව මේ අද දවසේ කුටි සෙනසුන් 3කට මුල්ගල් තැබීම මේ විදිහට අපි ආරම්භ කළා. මේ පුණ්‍ය භූමීන් නිර්මාණය කරන්නට ආරම්භ කරන්නේ එතුමන්ගේ අස්සනවල් තමයි. ඉතින් මේවට බලයේ තියෙන කාලේ. ඉතින් ඒ කාලේ මම ආරම්භ කරපු වැඩ පිළිවෙල මම හිතනවා මටත් සතුටුයි ඇති කියලා. එදා අපි යම් බලාපොරොත්තුවක් ලබා ගත්තා. ඉතින් මේ බලාපොරොත්තුව අද මල්පල් ගැනලා තියෙන බව එතුමාටත් පේනවා. ඒ නිසා ඉන් නොනවති ඒකම් ධූරයේ කටයුතු කරන කාලෙත් වගේම ඉන් පසුවත් ශාසනයට හිතයිසි ශාසනයේ සැබෑම ශාසන මාමක බුදුරජාණන් වහන්සේගේ උපාසිකාවක් විදිහට මේ කල්යාණ මිත්‍ර සියලු දෙනා අද දවසේ මේ පින්කම මේ විදිහට භාවනා කුටි 3ක් නිර්මාණය කරන්න උදව් ලැබුවා. ඒ වගේම ලේකම්තුමාම අපේ ගුණවර්ධනතුමාම මීට පෙර ඇවිල්ලා අපේ කුටිය වල තිබ්බා. එතුමන් ප්‍රධාන දැන් මේ සියලු කල්යාණ මිත්‍ර පිරිස කුටි භාවනා කුටි 4කට අද මේ වෙනකොට මුල්ගල සභාව අවසానයි. ඉතින් අපි මේ වෙලාවේ පුණ්‍ය අනුමෝදනා කරනවා මේ පින්වත් හැම දෙනාටම ගුණවර්ධනතුමාන් කෙනිය තුමානිකුත් සියලුම කල්යාණ මහත්ම මහත්මීන් සියලුම දෙනාටම තුන්දුවන්ගේ අනන්ත ආශිර්වාද බලයෙන් මේ
රැස් කරගන්න පුණ්‍ය ධර්මයන්ගේ පුණ්‍ය ආශිර්වාද බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවන දීර්ඝායුෂ සම්පත් ලැබේවා. තව තවත් දාන ආදී සීල ආදී භාවනා ආදී කුසල ධර්මයන් දියුණු කරගෙන පරලෝක ජීවිතය සුගති සම්පත් ලැබගෙන මේ බුද්ධ ශාසනය තුළදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා කියලා අපි